යාළුවනේ. ඉතින් කොහමද ඔයාලට? මම නම් හොඳින් ඉන්නවා. අද වැස්ස වගේ දවසක්. මම දැන් හදන්නේ ඔයගොල්ලන්ට ඩ්‍රින්ක් එකක් හදලා දෙන්න. මොකද දන්නවද? සීනි කැකිරි. මේ සීනි කැකිරි බීම් එකක් අද අපි හදමු. මේක මේ ඉස්සෙල්ලා මම හොදලා කපලා අරන් මේ එක කෑල්ලක් මේ කාලා බැලුවා. ඉතින් උදේ කෑවා. දැන් මේ සීනි කැකිරි එකේ මම ඇට ටික අයින් කරගෙන මෙහෙම මේ සුද්ධ කරගන්න ඕනේ. හොදලා හැම තියෙන්නේ. ඇට ටික අයින් කරලා අපි භාජනයකට පොඩි කෑලි කපලා බෙන්ඩර් කප් එකට දාගෙන මේ ඩ්‍රින්ක් එක හදාගමුකෝ. මම මේ කැකිරි එක හදන්න මේ දැන් ඇට ටික ඉවත් කරගත්තා. මේක මේ ඉදිලා වැඩි යාළුවනේ. මේක මට පිහියෙන් පොත් අරින්න බෑ. ඒ හින්දා මම අර අපි ගස්ලබු කන්නේ ඒ වගේ මේ හැන්දෙන් මේ වගේ මේ මෙහෙම ගන්නවා. හැන්දෙන් අරගෙන මේ බෙන්ඩර් කප් එකට මම ඒක දා ගන්නවා. මේ සීනි කැකිරි කියන්නේ ඇත්තටම හරිම ඖෂධීය මේක එළවලුවක් කියන්නත් බෑ. ඉතින් සීනි කැකිරිනේ උයලා කන්නේ නෑනේ. මෙහෙම අපි කපලා පළතුරක් වගේනේ කන්නේ. ෆෘට් සැලඩ් වලට දානවා. මේ වගේ ඩ්‍රින්ක් එකක් හදා ගන්නවා. එහෙමනේ සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ. ඉතින් සීනි කැකිරි මේ හරිම ගුණවත් දෙයක්. මේක මේ කාබෝහයිඩ්‍රේට් බහුලයි, මැග්නීසියම් මේ තියෙනවා. ඒ වගේම වකුගඩු වලට මේ හරිම අර වකුගඩුව ආරක්ෂා කරනවා. වකුගඩුව ආරක්ෂා කරනවා. ඒ වගේම මේකේ තව අක්මාවට හරි හොඳයි කියලා මම අහලා තියෙනවා. දැන් මේ කැකිරි ටික මම බෙන්ඩර් කප් එකට දාගත්තා. ඒ වගේම යාළුවනේ මේකට මේ කැකිරි වල තව අර මේ අක්මාවට ගුණ වගේම තමයි ඇඟේ අර දාහය කියන්නේ අර රස්නේ දැවිල්ල මේ අධික රස්නේ දවස් වලට හරි ගුණයි. දාහය නැති කරනවා. මේ වගේම මලබද්ධයටත් හොඳයි. අර ગેස්ට්‍රයිටිස් වගේ තියෙන අයට ඒ වෙලාවට මේ කැකිරි කොහේ හරි තිබිලා හම්බ කියන්නේ අරගෙන ඇවිල්ලා ඩ්‍රින්ක් එකක් වගේ හදන් බිව්වොත් ආය හරියට හරි. මට ગેස්ට්‍රයිටිස් හැදෙනවා ඒ විඳලා හිටලා. ඒ හැදුනහම මමත් කරන්නේ මේ කැකිරි හම්බුනොත් මේ වගේ නල්ලා ඒ ඩ්‍රින්ක් එකක් හදාගෙන බොනවා. ගොඩක් වෙලාවට මම නම් අර පළතුරක් වගේ කපලා කෑලි කපලා අර අමුවෙන්ම තමයි කන්නේ. ඉතින් මේක හරිම ගුණදායක පානයක්. දැන් මම මේකට වතුර ටිකකුත් තව එකතු කරගන්නවා. මේ වතුර ටිකක් එකතු කරනවා. ඊට පස්සේ සීනි මේකේ තියෙනවා. මේ කැකිරි වල සීනි තියෙනවා පැණි රස. ඒ වුණාට මම සීනි හැඳි දෙකක් විතර මේ දෙකක් තුනක් එකතු කරගන්නවා. ලුණු චූට්ටක් දානවා. අර ඕනම දෙයකට අපිට ලුණු චුට්ටක් දාන්න ඕනේ. නැත්තම් මේ ලුණු සල්පයක් එකතු කරනවා. නැත්තම් අර දිය රස වගේ එනවනේ. ඒ ඉන්න ලුණු චුට්ටකුත් දැම්මා. මේකට තව යාළුවනේ දෙහි මේ බින්දු දෙක තුනක් දාන්නත් ඕනුනේ. දෙහි බින්දු දෙක තුනකුත් දාන්න ඕනේ. එතකොට අර ඇඹුල් රසත් එක්ක පැණි රස ඇඹුල් රස අර මිශ්‍ර වෙලා සීතල එහෙම එනකොට හරිම රසයි. ඊට පස්සේ අපි දැන් මේක බෙන්ඩරේට දාලා මේ බෙන්ඩ් කරගන්න ඕනේ. ඔන්න මම දැන් කැකිරි කෑලි ටික මේ බෙන්ඩර් කප් එකට දාලා මේක දැන් මම ජූස් එක හදා ගන්න හදන්නේ. සීනි කැකිරි ජූස් එක. ඒක ලස්සන පාට බලන්න අර කටුවනෝද ජූස් එක තියෙන්නේ. අන්න ඒ වගේ. මේක හරි සිසිල් ළඟට. සිසිල්. යාළුවනේ මම දැන් ඩ්‍රින්ක් එක හදලා ඉවරයි. අපි ඒක වීදුරුවකට දාගමු. කොහොමද ලස්සන? මේකට මේ මම අයිස් කැට දෙක තුනක් මේ අයිස් කියුබ්ස් දෙක තුනක් එකතු කරගත්තා. සීතල වෙන්න කූල් එකක් තියෙන්නත් ඕනේනේ. බලන්නකෝ මගේ සීනි කැකිරි ජූස් එක කොහොමද කියලා. යාළුවනේ
මගේ සීනි කැකිරි ජූස් එක බලන්න ලස්සන එකේ. ඉතින් ඔයාලත් කොහේ හරි වෙළඳපොළට ගියාම මොනා හරි ගන්න ගිය වෙලාවක දැක්කොත් අනිවාර්යෙන් සීනි කැකිරි ගෙඩියක් ගෙනල්ලා මේ වගේ ජූස් එකක් හදාගෙන බොන්න. මේක ඖෂධීය පානයක්නේ. රස්නේ කාලේට හරිම හොඳයි මේක. ඒ හින්දා මේ වගේ ලස්සන ඩ්‍රින්ක් එකක් ගුණදායි ඩ්‍රින්ක් එකක් මේක. මේ ගුණවත් පානය හදාගෙන ඔයාලත් බොන්න. දැන් මම බීලා බලන්නම්කෝ රස කොහොමද කියලා. ඇත්තම යාළුවනේ හරිම රසයි. සීනි අර මං අඩුවෙන් දාපු හින්දා පොඩ්ඩක් සීනි අඩු ගතියක් තියෙනවා. ඒක ඉතින් Tamanට ඕන විදිහට Taman කැමති විදිහට ඒක සීනි එකතු කරගන්න පුළුවන්. මම වැඩි සීනි පාවිච්චි කරන්නේ නැති නිසා මම සීනි අඩුවෙන් දැම්මේ. ඒ කොහොම වුණත් සීනි නැතු වුණත් මේක බොන්න පුළුවන්. හරිම රසයි. ඒ වගේම ගුණයි. රස ගුණ පානයක්. ඔයාලා ගෙදර කට්ටිය එකතු වෙලා හදලා බොන්නකො දවසක. හොඳේ. ඉතින් යාළුවනේ දැන් ඔයාලා මාත් එක්ක එකතු වෙලා ඉන්නවා කියලා මම දන්නවා. ඕගොල්ලෝ මට ආදරේ, මාත් ඔයාලට ගොඩක් ආදරේ. අපි එකතු වෙලා මේ YouTube ගමනේ මෙහෙම යමු. මට සහයෝගය දීලා මාව ඉදිරියට ගන්න කියලා මම ඔයාලට කියනවා. ඉතින් සියලු දෙනාම පරිස්සමින් ඉන්න. ආයේ මේ වගේ වීඩියෝ එකකින් අපි හමු වෙමු. බුදු සරණයි. බයි.